අයිබෝන් හැමෝටම දැන් අද මම අනිත්ම වචනයක් දැන් ෂෙයා කරන්න හදන්නේ ඔයගොල්ලොන්ට එක්ක. දැන් මේ වචන තමයි මට මේ වචන මාර ආසයි ප්‍රොනවුන්ස් කරන්න. මම මේ වචන ඔයගොල්ලන්ට අමාරු වේ. හැබැයි මම දන්නවා ඔයගොල්ලොන් හොඳ ලිසනර්ස් වගේ නිසා මම දන්නවා ඔයගොල්ලන්ට ඒක අල්ලගන්න පුළුවන් කියලා. So දැන් ඒ වචන තමයි hallucinating. ඒක අමාරුයි අල්ලගන්න. හැබැයි මම දන්නවා ඔයගොල්ලන්ට පුළුවන්. ඔයා confident නම්. So දැන් ඒක තමයි hallucinating. So මම මේක slowly කියනවා ඔයගොල්ලන්ට ඒක අල්ලගන්න. hallucinating. ඔක්කොම together දානකොට එන hallucinating. ඒක අමාරුයි අල්ලගන්න. හැබැයි ඔයගොල්ලන්ට අල්ලගන්න පුළුවන් ඒක. So දැන් ඔයගොල්ලන්ට අමාරු වේ ඒක අල්ලගන්න. හැබැයි දන්නවද මම ඔයගොල්ලන්ට පොඩි කතාවක් කියන්නද? මමත් සිංහල දන්නේ නැහැ. එකක්වත් වචනයක් මට කියන්න බෑ ඒ කාලේ. හැබැයි දැන් කියන්න පුළුවන් ගොඩක් වචන වගේ. දැන් මේ ඔයගොල්ලෝ හිතනවනේ මම මේ ලංකාවේ ඉපදිනා කියලා. මම ලංකාවේ බෝන් වුණා කියලා. හැබැයි ඒක ඇත්ත නෙවෙයි. මං මේ කැනඩාවේ තමයි ඉපද මේ බෝන් වුණේ. So මට කියන්න බෑ තාම එච්චර. මම තාම ප්‍රැක්ටිස් කරනවා. පේනවද මං ඉපදිලා කියනකොට මට ඒක චුට්ටක් වැරදි වුණා. ඒක නිසා මං ඒක ප්‍රැක්ටිස් කරලා තමයි මට මෙච්චර සිංහල කියන්න පුළුවන් දැන්. ඒක නිසා ඔයගොල්ලෝ cool as a cucumber නම් ඔයගොල්ලොන්ට මේක අල්ලගන්න පුළුවන්. ඔයගොල්ලන්ට cool as a cucumber ඉදියම් එක මතක නම් comments එකේ දාන්න cool as a cucumber meaning එක මේ දාන්න. මට බලන්න ඕනේ ඔයගොල්ලන්ට cool as a cucumber එක මතකයිද කියලා. දැන් hallucinating meaning එක දන්නවද? hallucinating meaning එක තමයි ඔයා නිදි ගන්නවා. ඊට පස්සේ ඔයාලට sound එකක් එනවා. හැබැයි ඒ sound එක ඇත්ත නෙවෙයි. ඔයා hallucination. you're hallucinating. ඔයා ඒක ඇත්ත නෙවෙයි. ඔයාට සිංහලෙන් කියන්න ඕනේ නම් ඔයාට කියන්න පුළුවන් ඔයාගේ මයින්ඩ් එකේ මවා ගන්නවා. ඒක ඇත්ත නෙවෙයි. So ඔයා නිදි ගන්නකොට ඔයාට හේනවා මොකක් හරි. ඔයාට ඒක මවා ගන්නවා. ඔයාගේ මයින්ඩ් එකේ මවා ගන්නවා. So දැන් මේ hallucination එකට මම ඔයගොල්ලන්ට දෙන්න මේ example එකක් දෙන්න හදන්නේ. So example එක තමයි yesterday, my mom was hallucinating because she said she heard a sound. Yesterday, my mom was hallucinating because she